මම ගියාට පස්සේ මාව හොයන්න එපයි කියන්නේ. මම ඉන්න වෙලාවක තියෙන ප්‍රශ්නයක් මගේ මූණට අහන්න කියන්නේ. උදේ ඉඳන් හවස වෙනකම් මාව හොයනවා. ඉන්න වෙලාවේ බුදියාගෙන ඉන්නවා. ඉඳලා ගියාට පස්සේ කොනාමල් කොහෙද යන්නේ කොහොවත් නැහැ මේ ඉන්නවා. තියෙන ප්‍රශ්නයක් දැන් අහන්න කියන්න. මගේ කාලෙත් ඕනනම් දෙන්නම්. හැබැයි ගියාට පස්සේ යන්න ඕනවකෝ දැන් කෝ කියලා මුළු දවසම මේ මාව හොයන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. තියෙනවා නම් ප්‍රශ්නයක් දැන් අහන්න මූණට ආත්ම ශක්තියක් තියෙනවා නම්. ඉතින් දැන් කිව්වනේ නේද ගියාට පස්සේ කියන්න එපා කියලා ඉතින් වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා අහගෙන ඉන්න. මොකද මේක පුරුද්දක් කරගෙන තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි එනවා විනාඩි 7ක් 8ක් කතා කරනවා ඊට පස්සේ දුවනවා. ඉතින් අපි කතා කරනකන් ඉන්න. හරි ඔයා කහින් නැතුව ඉන්නකෝ. හරිද? නල්ල පයිත්‍යං. ඉරිංග නල්ල පයිත්‍යං. පයිත්‍යං ඩොක්ටර්. දැන් නාමල් රාජපක්ෂ. දැන් කිව්වා එයාගේ ගෝලයනේ දැන් ඔයානේ. පයිත්‍යං ඉල්ල. හරි නල්ල පයිත්‍යං ඩොක්ටර්. right? ඒ නිසා කරුණා කරලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි නාමල්ගේ මේ ගෝල මන්ත්‍රීතුමාට කියන්න නිහඬව ඉන්න කියලා. උදේ එයා වෙනුවෙන් උත්තර දීලා හරියන්නේ නැහැ. එයා ඉන්න ඕන මෙතන. ඒ නිසා කොන්ද පණ තියෙන නිසා තමයි නම කියන්නේ. හරි කොන්ද පණ නිසා තමයි නම කියන්නේ. ඔයා කවුද? ඔයාගේ නම කියන්න. ඔයා කවුද? ඔයාගේ නම කියන්න මම. ආයේ මොන කතාවද කර සභාපතිතුමිය මේ නඩු එනකොට තමයි ඔබ තමුන්නාසලා පැහැදිලිවම ලෑස්ති වෙන්නේ මේ අධිකරණ පද්ධතියට බලපෑමක් කළා Tamanට ඕන විදිහට අධිකරණ පද්ධතිය හසුරවන්න. හැබැයි ඔබතුමාලා කියන්නේ මොකද්ද? මේ විපක්ෂය බය වෙලා නැහැ. විපක්ෂය නෙවෙයි ආණ්ඩු පක්ෂය බය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ 2013 අපිට මතකයි. ශිරාණි බණ්ඩාරනායක නාමල් රාජපක්ෂ ඕගොල්ලන්ගේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා නඩු අහලා අගවිනිසුරු දූරෙන් ඉවත් කරපු හැටි. ඒවා මේ රටේ ජනතාවට අමතක නැහැ. මේ රටේ අධිකරණ පද්ධතියට කරපු බලපෑම් මේ රටේ නීතිය නමපු විදිය අපිට අමතක නැහැ. තාජුදීන් නමුවමුවේ ඝාතනය කරපු විදිය නාමල් කාට අමතක වුණත් මේ රටේ ජනතාවට අමතක කරන්න ඔයා උත්සාහ කරාට ඒක මේ රටේ ජනතාවගේ අමතක කරන්න ඒක අමතක කරන්නත් බෑ. අද ඔබ තමුන්නාසලා මොකද්ද කරන්නේ? ඒ සියලු ප්‍රශ්න පැත්තක තියලා ඔබේ අවශ්‍යතාවය මත මම වක්කීමකින් කියන්නේ ඔබේ ගැලවීම සඳහා ඔබ තමුන්නාසලාගේ ආරක්ෂාව සඳහා ගරු විනිශ්චය